පුංචි ගවේෂිකාව. එකමත් එක ලස්සන ගම්මානයක ලියා කියන පුංචි දියණියක් ජීවත් වුණා. ඇයට අලුත් තැන් සොයා යන්න, රහස් දේවල් හොයන්න සහ ලෝකය ගැන ඉගෙන ගන්න ගොඩක් ආසාව තිබුණා. ඒ නිසාම හැමෝම ඇයව පුංචි ගවේෂිකාව කියලා හැඳින්නුවා. එක් දවසක් ලියා ගමේ අසල තිබුණු ලස්සන වනාන්තරයේ ඇවිදින්න ගියා. එහි ඇය පුංචි රන්පාට සිතියමක් හොයාගත්තා. සිතියමේ ලියලා තිබුණේ රහස් දිය ඇල්ල සොයාගන්න. ලියා සතුටින් ගමන පටන් ගත්තා. ඇය උස ගස් අතරින් ගියා, කුඩා පාලම් හරහා ගියා, කුරුල්ලන්ගේ සින්දුව අහමින් ඉදිරියටම ගියා. ගමන් අතරදී ඇයට අතරමං වුණා. ටිකක් බය හිතුණත් ඇයි හිතාගත්තා සැබෑ ගවේෂකයෝ කවදාවත් අත්හරින්නේ නැහැ කියලා. ඒ සමගම ඇයි සිතියම හොඳින් බලලා නැවත මාර්ගය හොයාගත්තා. ලියා නැවත ගමන පටන් ගත්තා. අවසානයේ ඇයි ලස්සන රහස් දිය ඇල්ලක් සොයාගත්තා. එහි ජලය තරු වගේ දිලිසමින් තිබුණා. ලියා සතුටින් නැවත ගෙදර ආවා. එදා සිට ඇය හැමදාම අලුත් දේවල් ඉගෙන ගනිමින් ලෝකීය ගවේෂණය කළා.